යාළුවනේ අපි හදමුද චපාති? යාළුවනේ චපාති හදාගන්න අවශ්‍ය බඩු තමයි පාන් පිටි ඕනේ, එතකොට පොල් තෙල් ඕනේ, සීනි ඕනේ, එතකොට ලුණු ඕනේ, එතකොට පිටි කරන ලද පොල් කිරි ඕනේ. ඒ වගේම ඔය කට්ටියට ඒක හදාගන්න ලිපක් අවශ්‍යයි. ඉතින් එහෙනම් let's go homies. යාළුවනේ ඉස්සෙල්ලා මම ගන්නවා බෝල් එකක්. ඔය කට්ටියට මේක බෙලෙක් එකක්ද වීදුරු එකක්ද කියලා අවශ්‍ය නැහැ. ඔයාට කැමති එකක් ගන්න පුළුවන්. මම ගන්නවා වීදුරු බෝල් එකක්. ඒකට යාළුවනේ පාන් පිටි මෙතන 250ක් වගේ තියෙන. ඔය කට්ටිය කැමති ගණන් දාගන්න. ඊට පස්සේ ඔය කට්ටිය ලුණු කන ප්‍රමාණයට දාගන්න. මම හැන්දක් වගේ දාගන්නවා යාළුවනේ. හැන්දක් වගේ. හරි. ඊට පස්සේ දාගන්න ඕනේ සීනි ඔය කට්ටිය කන ප්‍රමාණයට වගේ. ඔමින්ද. හරි සීනි දැම්මා. යාළුවනේ මේ පිටි කරන ලද්ද පොල් කිරි මම පිටි කිරි වෙනුවට තමයි මේක පාවිච්චි කරේ. මම එකකින් හැන්දක් ගත්තා යාළුවනේ. ගායිස් ඊට පස්සේ ගන්න ඕනේ පොල් තෙල්. ඒකෙන් හැඳි දෙකක් දාන්න ඕනේ. පළවෙනි හැන්ද මේ දෙවෙනි හැන්ද. ගායිස් මේක මේ අනනකොට අපි වතුර කියන්නේ ඇල් වතුර නෙවෙයි මද රස්නේ වතුර තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. මම පොඩ්ඩක් වතුර පොඩ්ඩක් රස්නේ. ඒකිට මම මේකට ඇල් වතුර පොඩ්ඩක් කලවම් කරගන්නවා හොබිස්. පොඩ්ඩක් ඉන්නේ ඒක. ඊළඟට මම මේ වතුර මද රස්නේ ගන්නට හදාගත්ත උණු වතුර එක ඊට පස්සේ අතේ ඇලෙන්නේ නැති ගන්නට අනා ගන්න ඕනේ. පොඩ පොඩින් දාලා යාළුවනේ මේක දැන් හොඳටම මේක ගල්ලා හරි. ඒ කියන්නේ හොඳටම කලවම් කරලා මෙන්න මේ ගාන්ට එන්න ඕනේ. හරිද? ඊට පස්සේ කරන්න ඕනේ අපි මේක පොඩි ගුලි වලට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මම කියන්නම් මොකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි ගුලි කරපු පිටි එක චපාති හදන්න මේක දැන් රෝල් කරන්න ඕනේ. ඒකට පොල් තෙල් දාගන්න මට කලින් පිටි දාගන්න පිටි තියාගන්න බැරි වුණා. ඒකින්ද කටින් බෝඩ් එකට ඔයාලට ගා පොල් තෙල් තියෙනවා පොල් තෙල් ටිකක් දාගන්න. යාළුවනේ දැන් මේ චපාති එක තුන්හි කරගන්න ඕනේ. ඒකට රෝලින් පින් එකක් මං ගාව නැහැ. ඒකින්ද මෙතන බෝතලයක් තියෙනවා මිරිස් කුඩු බෝතල. ඒකෙන් තමයි යාළුවනේ මේක හොඳට හේදුවා. ඕල් තමයි අපි මේක රෝල් කරගන්නේ. මෙන්න මේ ආකාරයට උන්නම කරගන්න ඕනේ යාළුවනේ. ගොඩක් තුන්හි කරගන්න. යාළුවනේ මෙන්න මෙහෙම තමයි ආවේ අන්තිමට. තව තියෙනවා තුනක් ඒ දෙකත් හදාගමු. ඊළඟට අපි යන්න ඕනේ අපි ලිපොන් කරගන්න. ඒක හොඳට පොඩ රත් වෙන්න තියන්න ඕනේ. අපි පෑන් එකට තෙල් මුකුත් දාන්නේ නැහැ. තෙල් දාන්න නැතුව තමයි රත් වෙන්න තියන්නේ යාළුවනේ. යාළුවනේ